Hi, welcome to my channel. එන්නකෝ අද රසම රස පොලොස් මැල්ලුමක් හදාගන්න. මුලින්ම පොලොස් ගෙඩියක් අරගෙන මේ විදිහට හීනියට පොලොස් ටික ලියාගමු. මේ විදිහට හීනියට ලියා ගන්න ඕනේ. මේ තියෙන්නේ අපි ලියාගත්ත පොලොස් ටික. දැන් අපි මුලින්ම මේ පොලොස් මැල්ලුමට අවශ්‍ය කහ පොල් සම්බෝලේ හදාගමු. ඒකට සුදු ලුණු, ගම්මිරිස්, ලුණු කුඩු, කහ කුඩු ටිකක් වංගෙඩියකට දාලා හොඳට කොටා ගමු. තමන් පොලොස් ගන්න ප්‍රමාණයට තමයි මේ දේවල් දාගන්න ඕනේ. මේ ටික ඔක්කොම හොඳට කොටා ගමු. ඊට පස්සේ අපි මේ ටිකට ගාගත්තු පොල් ටිකක් එකතු කරලා ඒ ටිකත් ඔක්කොම දාලා එකට කොටා ගමු. කහ පොල් සම්බෝලෙත් හදාගත්තට පස්සේ අපි අර හීනියට ලියාගත්ත පොලොස් ටිකට වතුරයි ලුණුයි ටිකක් දාලා තැම්බෙන්න තියාගමු. අපි ඇතිරියට දාගත්ත පොලොස් ටිකට වඩා අඩුවෙන් වතුර දාගෙන තැම්බෙන්න තියාගන්න. ඊට පස්සේ මේ ටික මෙහෙම තැම්බුනහම අපේ කහ පොල් මිශ්‍රණයත් මේ ටිකට එකතු කරගමු. කහ පොල් මිශ්‍රණය පොලොස් මැල්ලුමට එකතු කරලා මේ ටික වෙලාවක් ලිපෙන් තියාගමු. දැන් අපි මේ ටික වෙන භාජනයකට දාලා ඒ ඇතිලියම ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා තෙල් රත් වුණාම මේකට අබ, කරපිංචා, වියලි මිරිස් එකතු කරලා ටෙම්පරාදු කරගමු. මේ ටික ටෙම්පරාදු වුණාට පස්සේ අපි වෙනම භාජනයකට අයින් කරගත්ත අපේ පොලොස් මැල්ලුම එකතු කරගමු. පොලොස් මැල්ලුමයි ටෙම්පරාදුවයි හොඳට කලවම් කරගමු. මේ තියෙන්නේ අපි ලේසියෙන් ඉක්මනින්ම හදාගත්ත රසම රස පොලොස් මැල්ලුම. ඔයාලත් හදලා බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.